ජයග්‍රහණය කියන්නේ ඇත්තටම මොකක්ද? ඒක සුන්දර ගමනාන්තයක්ද නැත්නම් ඊළඟ මහා කුණාටුව පැමිණෙනතුරු අපට ලැබෙන తాවකාලික නිහඬියාවක්ද? සමහර විට ඒක අපේ හිත රවට්ට ගන්න නිර්මාණය වුණු හුදෙක් මායාවක් විතරයි. ඒක කිසිසේත්ම සුන්දර ගමනාන්තයක් නෙවෙයි. ජයග්‍රහණය කියන්නේ නිසගවම ඊළඟ මහා කුණාටුව පැමිණෙනතුරු අපිට ලැබෙන తాවකාලික නිහඬියාවක් විතරමයි. බලය නැමැති ආලෝකය අප වෙත ළඟා වන විට ඊටත් වඩා විශාල අඳුරු සෙවණැලි අප වඩා නිර්මාණය වීම ස්වභාව ධර්මයේ නියමයයි. පසුගිය පරිච්ඡේදයේදී වෙනීසියේ වීදිවල සිදුවුණේ මහා ලේ වැගිරීම් රොඩ්රිගෝ බෝර්ජියාගේ මාරාන්තික සරණ සහ අවසානයේ මහා පරිශ්‍රමයකින් අපි අත්පත් කරගත්තු ඇපල් ඔෆ් ඊඩන් වස්තුව මේ හැම දෙයක්ම අපව රැගෙන ආවේ එකම එක තීරණාත්මක සන්ධිස්ථානයකටයි. නමුත් සරණ තවමත් අවසන් නැහැ. අද අපේ ගමන රොමැග්නා ප්‍රදේශයේ මීදුමින් වැසුණු වගුරු බිම් හරහා මහා බලකුඩු නගරය වන ෆෝලි වෙතට. එසියෝගේ ජීවිතයේ මෙතෙක් වූ මුහුණ දුන් අතිශය ම්ලේච්ඡතම වේදනාත්මක සහ ලේ වැකුණු මතකයන් පෙරි පරිච්ඡේදයකයි අද අපි කතා කරන්න යන්නේ. මේ Assassin's Creed 2 with the Gamers Odyssey. ෆෝලි නගරයේ මහා සංග්‍රාමයට පෙර වෙනීසියේ ඓතිහාසික රාත්‍රියෙන් පසු එසියෝ ලියනාඩෝ ඩාවින්චි සහ ඇසිසන් සහෝදරත්වයේ ප්‍රධානීන් රහසිගතවම එකතු වෙන්නේ ලියනාඩෝගේ පරීක්ෂණාගාරයට. ඔවුන් සියල්ලගේම දැස් යොමු වෙලා තියෙන්නේ එකම එක තැනකටයි. ඒ මේසේ මත නිසලව තියෙන අර අద్භූත වස්තුව ඇපල් ඔෆ් ඊඩන් එක. ලියනාඩෝ ඩාවින්චි තමන්ගේ ඇතුළාන්තයේ තියෙන විද්‍යාත්මක කුතුහලය පාලනය කරගන්න බැරුව මෝහණයට ලක් වුණා වගේ මේ රන්වන් ගෝලයේ දෙස බලාගෙන ඉන්නවා. මෙතනදී සිදුවන සිදුවීම් සහ ඒ කුතුහලයෙන් පිරුණු දෙබස් ඇත්තටම අපිවත් ඒ මොහොතට අරන් යන්න තරම් අතිශය ප්‍රබලයි. ලියනාඩෝ මේ මොකක්ද? ඔයාට පුළුවන් ද මේක ගැන පැහැදිලි කරන්න කියලා එසියෝ ප්‍රශ්න කරනවා. තමන්ගේ හඬ අවදි කරන ලියනාඩෝ කියන්නේ පෘථිවිය සූර්යයා වටා කැරකෙන්නේ ඇයි කියලා මට ඔයාලට පැහැදිලි කරන්න බෑ වගේම තමයි මේ වස්තුව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන එකත් මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. ඇත්තටම අපි මේ ගේම් එක තුල ජීවත් වෙන්නේ 15 වෙනි සියවසේ. ඒ කාලේ ලෝකයේ බහුතරයක් මිනිස්සු හිතුවේ පෘථිවිය විශ්වයේ මැද්දේ තියෙන බවත් සූර්යයා ඇතුළු ග්‍රහලෝක පෘථිවිය වටා ගමන් කරනවා කියලයි. පෘථිවිය සූර්යයා වටා යනවා කියන එක ඒ කාලේ සාමාන්‍ය මිනිහෙක්ට හිතන්නවත් බැරි විද්‍යාවෙන් පවා ඔප්පු කරලා නැති අద్භූත දෙයක්. ලියනාඩෝ ඩාවින්චි කියන්නේ Tamanගේ කාලයට වඩා සියවස් ගණනාවක් ඉදිරියෙන් හිටපු ලෝකයේ පහළ වූ අග්‍රගණ්‍යම බුද්ධිමතෙක්. එහෙම කියන්න හේතුව තමයි මේ හේලියෝසෙන්ට්‍රිසම් නැත්නම් සූර්ය කේන්ද්‍රවාදය පිළිබඳව මොහු කළ ප්‍රකාශ සහ තොරතුරු ඇත්තටම සත්‍ය වීමයි. 1543 දී ලෝකයේම සූර්ය කේන්ද්‍රවාදය පිළිගනිද්දී මේ දැන සිටි මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ ලියනාඩෝ මිය ගිහින් වසර 24ක් වී තිබුණා. නමුත් එවැනි බුද්ධිමතෙක් පවා මේ ඇපල් ඔෆ් ඊඩන් එකේ තාක්ෂණය ඉදිරියේ සම්පූර්ණයෙන්ම අසරණ වෙනවා. ඔහු පවසන්නේ පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වන විශ්ව නියමයේ සාමාන්‍ය මිනිසෙකුට තේරුම් ගැනීමට අපහසු වන්නාseම මේ ඇපල් ඔෆ් ඊඩන් එකේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමට Tamanගේ බුද්ධියට පවා සීමා නොවන අභිරහසක් බවයි. මේසේ අසලට ලං වෙන එසියෝ තම දෑත ඇපල් ඔෆ් ඊඩන් එක මත තබනවා. එකපාරටම මුළු කාමරයම දෙදුරුම් කවමින් මිනිස් මොළයට සිතාගත නොහැකි මහා ආලෝක පිපිරීමක් සිදු වෙනවා. ඇපල් ගෙඩියේ මතු පිට ඇති අද්භූත රේඛා දිගේ රන්වන් සහ නිල් පැහැති ආලෝක ධාරාවන් විහිදෙද්දී මුළු කාමරයම අඳුර නැති වෙලා යනවා. පිරිසගේ ඇස් නිලංකාර කරමින් ඒ ආලෝක ධාරා මගින් වාතයේ මැද 3D හොලෝග්‍රෑම් සිතියමක් මැවෙනවා. ඒක මුළු පෘථිවියේම සිතියමයි. මෙතෙක්කල් මිනිසා නොදකපු මහද්වීප පවා ඒ සිතියමේ සටහන් වෙලා තියෙනවා. ඊටත් වඩා පුදුමේ කියන්නේ ඒ සිතියමේ තැනින් තැන අද්භූත ආලෝක සලකුණු මතුවෙන්න පටන් ගන්නවා. ඒ තමයි පළමු ශිෂ්ටාචාරය. ඒ කියන්නේ ඉසුවරුන්ගේ වෝල්ට්ස් පිහිටලා තියෙන නිශ්චිත ස්ථාන. ලියනාඩෝ පුදුමෙන් ගොළු වෙද්දී මාරියෝ ඩිටෝරේ සහ මැකියාවේලි ඇතුළු මුළු ඇසිසන් සහෝදරත්වයේ මහා තැතිගැන්මකට ලක් වෙනවා. ඔවුන් වටහා ගන්නවා මේක නිකම්ම නිකන් රත්තරන් බෝලයක් නෙවෙයි කියලා. මේක මුළු ලෝකයේම ඉරණම තීරණය කළ හැකි මිනිස් මනස වහල් කළ හැකි දෙවියන්ගේ මාරක ආයුධයක්. මෙවැනි මහා විනාශකාරී බලයක් තියෙන වස්තුවක් සාමාන්‍ය තැනක තියන්න බෑ කියලා ඔවුන් ශනිකවම තීරණය කරනවා. ඉතින් මේක ලෝකෙන්ම සංගවන්න ඕනේ. අන්න ඒ නිසායි ඔවුන් තීරණය කරන්නේ මේක රොමැග්නාහි තියෙන ඉතාලියේ ආරක්ෂිතම සහ ශක්තිමත්ම පවුරු තියෙන බලකොඩු වන ෆෝලි වෙතට රහසින්ම රැගෙන යන්න. මීදුමෙන් බර වූ රොමැග්මා වගුරුවීම් හරහා ගමන් කරන එසියෝ සහ මැකියා වේලට අතරමඟදී කැට්රිනා ස්පෝසාව මුණ ගැසෙනවා. ඇය වෙනදා මෙන්ම ගාම්භීරයි. එහෙත් ඇගේ මූණේ යම් කිසි නොසන්සුන් බවක් අපිට දකින්න ලැබෙනවා. එසියෝ මැකියා වේලි සහ කැට්රිනා නගරයේ ප්‍රධාන දොරටුව වෙත ළඟා වන විටම ඔවුන්ගේ ඇස් ඉදිරිපිට දිගහැරෙන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ බිහිසුණු දර්ශනයක්. නගරයේ ගිනිගැනමින් පවතිනවා.
අහසට නැගෙන කළු පැහැති දුමාරයත් ඈතින් ඇසෙන කඩු ගැටෙන හඩත් මරණීය කෑගැසීම් වල දෝංකාරයත් ෆ්ලෝරි නගරයේ මහා යුද්ධ පිටියක් බවට පත් වී ඇති බවට අපිට අඟවනවා. රොඩ්රිගෝ බෝජියා පරාජය බාරගෙන නැහැ. ඔහු මේ ඇපල් ඔෆ් ඊඩන් එක ලබා ගැනීම සඳහා අතිශය ක්‍රූර ඝාතකයන් දෙදෙනෙකු වන චෙකෝ සහ ලුඩුවිකෝ ඕසි නැත්නම් ඕසි බ්‍රදර්ස්ලගේ මෙහෙයවීම යටතේ තමන්ගේ කුලී හේවායන්ගෙන් සමන්විත දැවැන්ත හමුදාවක් ෆෝලි නගරයේ වෙත එවලා. ෆෝලි නගරයේ ප්‍රධාන දොරටු සියල්ලම ඇතුළතින් වසා දමලා. කැට්රිනාගේ හමුදාව නගරය ඇතුළෙම කොටු වෙද්දී ඕසි සහෝදරයන්ගේ කුලී හේවායන් නගරය සම්පූර්ණයෙන්ම වටලලා ඉවරයි. අපි කොහොම හරි ඇතුළට යන්න ඕනේ. මේ දොරට විවෘත නොකළොත් මගේ නගරය විනාශ වෙයි කියලා කැට්රිනා කෝපයෙන් කෑ ගහනවා. Is there another way into this place? නගරයට ඇතුල් වෙන්න වෙන මාර්ගයක් නැද්ද කියලා එසියෝ කැට්රිනාගෙන් අහනවා. වතුරෙන් පිරුණු ඇල මාර්ගය පෙන්වමින් බටහිරට වෙන්න මේ ඇල මාර්ගය යටින් රහස් සුමන් මාර්ගයක් තියෙනවා කියලා කැට්රිනා කියනවා. ඒත් සමගම එසියෝගේ සෙවණැලි දඩේම ආරම්භ වෙනවා. කිසිම ශබ්දයක් නොඇසෙන සේ දියාගලට පනන එසියෝ සීතල මඩ සහිත ජලය ඔහුගේ සන්නාහය තෙත් කරති ඔහු දේ යටින් පිහිනා ගොස් නගරයේ උස් පවුරු වසරට ලං වෙනවා. ඔහු පවුරේ ඇති ගල් කුට්ටිය අතරින් ඉහළ නගින්නේ ගුරුත්වාකර්ෂණයට අභියෝග කරන දක්ෂ මකුළුවෙක් වගේ. බලකොඩු ප්‍රාකාරයේ මත මුර සංචාරයේ යෙදෙන ඕසිසි බලුන්ගේ පියවර හඬ අපට හොඳින් ඇහෙනවා. මුරකරුවන්ට ලං වෙන එසියෝගේ හිඩන් බ්ලේඩ් විදුලියක් වගේ සෙබළුන්ගේ ගෙල හරහා යන්නේ ඔවුන්ට කෑ ගැසීමටවත් ඉඩක් නොතබාමයි. අවසානයේ වහලෙන් වහලට පියනගමින් ප්‍රධාන දොරටු අසලට ළඟා වෙන්න එසියෝ සමත් වෙනවා. එහි සිටින සෙබළුන් ෂණිකව මරා දමන එසියෝ යකඩ දම්වැල් ഘോഷා කරමින් ෆෝලි නගරයේ දැවැන්ත ප්‍රධාන දොරටුව විවෘත කරලා දෙනවා. කැට්රිනා සහ මෙකියා වේලි නගරය තුළට කඩා වදින අතර ඒ සමගම ඕසි හමුදාව ඔවුන් දෙසට කඩාගෙන පනිනවා. සටනේ වේගය ෂණිකව වැඩි වෙනවා. අඩුතුඩු එකිනෙක ගැටෙන ශබ්දය නගරය පුරාම දෝංකාර දෙන්න පටන් ගන්නවා. එසියෝ තමන්ගේ දිව් කඩුව අතට අරගෙන සතුරන් මැදට පනින්නේ මරණයේ සුලිකුණාටුවක් වගේ. මේ වෙලාවේදී අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ මෙකියා වේලි අත ඇති ඇපල් ඔෆ් ඊඩන් එක සහ කැට්රිනාව ආරක්ෂිතව රවල් ඩිනෝ මලකොටුව වෙත රැගෙන යාම. රුධිරයෙන් තෙත් වූ පටු වීදි දිගේ සතුරන් කපා හැලෙමින් ඉදිරියට ඇදෙන එසියෝ ඇතුළු පිරිස අවසානයේදී නගර මැදයේ ඇති ප්‍රධාන බලකොටු ප්‍රාකාරය වෙත ළඟා වීමට සමත් වෙනවා. නමුත් එහිදී ඔවුන් පිළිගන්න බලා සිටින්නේ මහා ඛේද වාචකයක්. බලකොටුව ඇතුළත ආරක්ෂිතව සිටිය යුතු කැට්රිනාගේ ආදරණීය දරුවන් අතරින් ඔක්ටිවියානෝ සහ බියන්කා එහි නැහැ. ඒ වෙනකොටත් ඔස් සහෝදරයන් විසින් මේ කුඩා දරුවන් දෙදෙනා පැහැරගෙන ගොස් අවසන්. එකවරම බලකොටුව පිටතින් මහා ഘോഷාවක් ඇසෙනවා. එසියෝ සහ කැට්රිනා බලකොටු පවුරු මතට දිව යනවා. පහළින් නගර චතුරස්‍රයේ සිටින චෙකෝ සහ ලුඩුවිකෝ ඕසි ඔවුන් දෙදෙනා දෙස බලා මුත්සිනාවක් පානවා. කැට්රිනා ස්ෆෝසා චෙකෝ ඕසි පහළ සිට කෑ ගසනවා. නුඹේ අහංකාරකම දැන් අවසන්. අපේ නගරයේ සිටියම සහ ඇපල් ඔෆ් ඊඩන් එක වහාම ලබා දෙන්න. නැත්නම් ඔබේ දරුවන්ගේ හිස් ඔබේ අතට ලැබෙයි කියලා ඔවුන් වියුරු හඬකින් කියනවා. මේ මොහොත මුළු ඉතාලි ඉතිහාසයේම ඓතිහාසික වූත් අතිශය ප්‍රබල වූත් මොහොතක්. සාමාන්‍ය මවක් නම් තම දරුවන් වෙනුවෙන් මුළු ලෝකෙම අත්හරින්න සූදානම්. ඒත් මේ කැට්රිනා කියන්නේ සාමාන්‍ය ගැහණියක් නෙවෙයි. ඇය ෆෝලි නගරයේ අපරාජිත පාලිකාව. ඇගේ මුහුණේ කිසිදු බියක් හෝ පසුබෑමක් නැහැ. කෝපෙන් වෙවුලමින් පවුරේ ගැටට පැමිණ කැට්රිනා උඹලා හිතන්නේ මම බය කරන්න පුළුවන් කියලා කෑගසමින් Tamanගේ දිග ගවුමේ ඉදිරිපස සලුව ඉහළට ඔසවමින් මේ දරුවන් මරා දාපල්ලා. මට තවත් දරුවන් බිහි කළ හැකි ආයුධයක් මට තියෙනවා. මම කවදාවත් මගේ නගරයේ ටෙම්ප්ලර් බලවේගයන් පාවා දෙන්නේ නැහැ කියලා මුළු සතුරු හමුදාවට මැසලසේ අප කිසිවෙක් නොසිතන ප්‍රකාශයක් සිදු කරනවා. ඇගේ මේ අතිශය නිර්භීත ප්‍රකාශයෙන් ඕසි සහෝදරයන් පවා මොහොතකට ගොළු වෙනවා. නමුත් එසියෝ දන්නවා කැට්රිනා නිර්භීත වූවත් ඇතුළතින් ඇය මවක් ලෙස කොතරම් වේදනාව විඳිනවද කියලා. කඳුළු පිරුණු දැසින් එසියෝ කරුණාකරලා මගේ දරුවන් බේරගන්න කියලා කැට්රිනා ආයාචනා කරනවා. ඇපල් ඔෆ් ඊඩන් එක කැට්රිනාගේ අතර දෙන එසියෝ කිසිම හේතුවක් නිසා බලකොටුවෙන් පිටතට නොයන ලෙසත් මේ වස්තුව ආරක්ෂා කරගන්න කියමින් කිසිදු පැකිලීමකින් තොරව බලකොටු පවුරෙන් පහළට පැන වහල්වල හරහා දරුවන් බේරා ගැනීමේ මහා මෙහෙයුම සඳහා අඳුරට එකතු වෙනවා. නගරයේ වීදි පුරා ඕසිසි බලුන් මුල සංචාරයේ යෙදෙද්දී එසියෝ ගමන් කරන්නේ උකුස්සෙක් වගේ. ඔහු පළමුවෙන්ම සොයාගන්නේ නගරයේ පිටත කුඩා ගම්මානයක සංගවා සිටින බියන්කාවයි. ඇයව මුර කරමින් සිටින ටෙම්ප්ලර් සෙබළුන්ව පහසුවෙන්ම මෙල්ල කිරීමට එසියෝ සමත් වෙනවා. නමුත් ඊළඟ අභියෝගය මීට වඩා දරුණුයි. Grazie, messere. But my brother, they're holding Ottaviano at the lighthouse. මේ ඕසි සහෝදරයෝ පුංචි ඔක්ටිවියානෝ සිර කරගෙන සිටින්නේ පෝලිහි උසම ප්‍රදීපාකාර කුළුණේ. මෙතනදී එසියෝට මෙල්ල කරන්න වෙන්නේ සාමාන්‍ය ටෙම්ප්ලර් සෙබළුන් නෙවෙයි. මෙතනදී ඔක්ටිවියානෝව මුර කරන්නේ ක්‍රූර ලුඩුවිකෝ ඕසි. ඍජු ප්‍රහාරයක් එල්ල කරොත් දරුවාගේ ජීවිතය අනතුරේ බව එසියෝ හොඳින්ම වටහා ගන්නවා. එසියෝ කුල්ලේ බාහිර බිත්ති දිගේ සෙමින් ඉහළට නගින්නේ Tamanගේ හුස්ම ගැනීමේ වේගය පවා පාලනය කරගනිමින්. කුල්ල මුර කරමින් සිටින සෙබළුන් පහළට ඇද දැමමින් කුළුණේ මුදුනටම ළඟා වෙන්න එසියෝ සමත් වෙනවා.
සිවුරට නොදැනෙන සේ ලං වෙන එසියෝ ෂෙනිගෝ මිහල්ට පැන ලුඩුවිකෝගේ සිවුර මතට කඩා පනිනවා. හිඩන් බ්ලේඩ් එක ලුඩුවිකෝගේ පපුව පසාරු කරගෙන යද්දී ඔහු ලේවමනය කරමින් බිම ඇද වැටෙනවා. ලුඩුවිකෝගේ අවසන් හුස්ම වාතයට මුසු වෙද්දී ඔහු එසියෝ දෙස බලා ලේ වැකුණු සිනාවක් එක්ක ඔඩිටෝරේ නුඹ දක්ෂයි නමුත් නුඹ මෝඩේ මේක උගුලක් ඔහුගේ අවසන් වචන පිට වෙනවා. More than you know. The maestro. ඕසි සහෝදරයන්ගේ සැබෑ ඉලක්කය දරුවන් නෙවෙයි. ඔවුන් දරුවන්ව යොදාගත්තේ එසියෝ බලකොටුවෙන් පිටතට ඇද ගැනීමේ යමක් විදිහට. සැබෑ ප්‍රහාරය දැන් සිදුවමින් පවතින්නේ මැකියාවේලි සිටින බලකොටුව තුලයි. ඔක්ටිවියානෝ නිදහස් කරගන්නා එසියෝ අකුණක් වගේ කුල්ලෙන් පහළට පැන නැවත බලකොටුව දෙසට ගමන් කරන්න පටන් ගන්නවා. Grazie, signore. එසියෝ බලකොටුවේ දොරටුවෙන් ඇතුළට කඩා වදින විට සියල්ල සිදුවී අවසන්. බලකොටුව ඇතුළත ආරක්ෂකයන් සියලු දෙනාම මරා දාලා. What happened? චෙකෝ ඕසි ඔහු ඇතුළට ආවා. ඇපල් ගෙඩිය ඔහු අරන් ගියා කියලා මැකියාවේලි කියනවා. එසියෝ මහත් කෝපයකට වගේම කලබලයකට පත් වෙනවා. එක තප්පරයක්වත් අපතේ නොයවා චෙකෝ පලාගේ මාර්ගය ඔස්සේ ලුහුපදින්න එසියෝ පටන් ගන්නවා. පෝලි නගරයෙන් පිටත වගුරු බිම් සහ කඳුකර දෙසට චෙකෝ වේගෙන් දිව යනවා එසියෝ දකිනවා. වගුරු බිමක කෙළවරකදී චෙකෝව කොටු කර ගැනීමට එසියෝ සමත් වෙනවා. ඕසි සෙබළුන් මගහරිමින් දරුණු ලුහු බැඳීමකින් පසු චෙකෝ වෙතට කඩා පනින එසියෝ තමන්ගේ හිඩන් බ්ලේඩ් එක චෙකෝගේ පපුව හරහා ඇතුල් කරනවා. චෙකෝ වේදනාවෙන් බිම ඇද වැටෙනවා. එසියෝ ගැඹුරු හුස්මක් ගෙන රන්වන් පැහැන් බබලන ඒ ඇපල් ඔෆ් ඊඩන් එක නැවතත් තමන් සතු කරගන්නවා. නමුත් ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වෙනවා. මරණාසන්නව සිටි චෙකෝ ඕසි තමන්ගේ අවසන් ශක්තිය යොදා ඔහු ළඟ තිබූ කුඩා කිනිස්සකින් එසියෝගේ උදරයට අනිනවා. එසියෝගේ දැස් පිය වෙනවා. සීතල යකඩ තලය තමන්ගේ මාංශ පෙසී පසාරු කරගෙන ගිය වේදනාව ඔහුට දැනෙන්න ගන්නවා. චෙකෝ මිය යද්දී එසියෝ වේදනාවෙන් කෑගසමින් බිමට ඇද වැටෙනවා. රොමැක්මා මඩ සහිත පොළව තුවාලයෙන් ගලන රුධිරයෙන් තෙත් වෙන්න පටන් ගන්නවා. එසියෝගේ ඇස් නිලංකාර වෙනවා. ඔහුට හුස්ම ගැනීමට අපහසු වෙනවා. එසියෝගේ දැස් කෙමෙන් පියවී යනවා. ඒත් එසියෝගේ අඩවන් වූ දැස් ඉදිරිපිට මීදුම අතරින් එක්තරා අద్භූත රූපයක් මතුවෙනවා. ඒ අඳුරු පැහැති දිගු ලෝගෝයකින් සැරසුණු පල්ලියක පූජකයෙක්. ඔහු සෙමින් ඇවිදගෙන ඇවිත් එසියෝ අසල බිම වැටී ඇති ඇපල් ඔෆ් ඊඩන් එක දෙස බලනවා. පූජකයා දනගසා ඒ අතිශය භයානක වස්තුව තමන් අතට ගන්නවා. තමන්ගේ වෙවුල් නත්ත පූජකයා දෙසට දිගු කරමින් නැහැ ඒක අරගන්න එපා. එසියෝ තමන්ගේ මුළු ශක්තියම යොදා මුමුණනවා. නමුත් පූජකයා එසියෝ දෙසවත් නොබලා ඇපල් වස්තුව දරාගෙන මීදුම අතරින් අතුරුදහන් වෙනවා. මේ පූජකයාගේ අතෙහි එක් ඇඟිල්ලක් නැහැ කියන හෝඩුව පමණක් ඉතිරි වෙමින් එසියෝගේ සිහිය මුළුමනින්ම වියකී ගොස් ඔහු මරණයේ අඳුර තුලට ගිලී යනවා. එසියෝ ඔඩිටෝරේ පරාජයට පත් වෙනවා. මනුෂ්‍ය වර්ගයාගේ ඉරණම තීරණය කරන ඒ අතිශය භයානක ඇපල් ඔෆ් ඊඩන් එක දැන් ටෙම්ප්ලර්වරුන්ගේ අතේවත් ඇසිසන් වරුන්ගේ අතේවත් නෙවෙයි. දැන් මේ පත් ඇත්තේ නමක් හෝ අනන්‍යතාවයක් නොමැති කිසියෙකු නොදන්නා උමතු පූජකයෙකුගේ දෑතටයි. Ezio, thank God you're back with us. මාස ගණනාවකට පසු එසියෝ මරණාසන්නයන් දෙන්න නැගී සිටින විට ඔහුට අසන්නට ලැබෙන්නේ තමන්ගේ උපන් නගරය වන සුන්දර ෆ්ලෝරන්ස් නගරය මුළුමනින්ම අපායක් බවට පත් වී ඇති බවයි. අර අද්භූත පූජකයා ඇපල් ඔෆ් ඊඩන් එකේ බලයෙන් මුළු ෆ්ලෝරන්ස් නගරයේම මිනිසුන්ගේ මනස වහල් කර ඔවුන්ව එකිනෙකා මරා ගන්නා තත්ත්වයට පත් කළ ඉවරයි. මීළඟ සීක්වස් 13 එකෙන් අපි පියනගන්නේ අපේ මව්බිම වන ෆ්ලෝරන්ස් නගරයට. මේ උමතු පූජකයාගේ ග්‍රහණයෙන් අපේ නගරය මුදවා ගැනීම සඳහා එසියෝ කරන අවසන් මහා දාර්ශනික සංග්‍රාමය බලන්න ඔයාලට තව ටිකක් ඉවසන්න වෙනවා. ඉතින් අද වීඩියෝ එක ඔයාලගේ අදහස පල්ලෙහාන් කමෙන්ට් කරන ගමන් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා අපිත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ගිනිගන්නා ෆ්ලෝරන්ස් නගරයේදී නැවත හමු වීමට බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. මේ The Gamers Odyssey හැමෝටම ජය වේවා.